අද අපි 36 වෙනි බයිබල් දැනුම මිනිම වැඩසටහනට පා තබා තිබෙනවා. අද දිනද අපි ප්‍රශ්න 20ක් ඒ උත්තරත් සමග ඔබට ඉදිරිපත් කරනවා. ඊට පිළිතුරු සැපයීමට ඔබට ඇත්තේ විනාඩි 5ක් පමණයි. එසේනම් අපි පටන් ගනිමු. පළවෙනි ප්‍රශ්නය. බයිබලයේ අඩංගු පොත් අතරින් වැඩිම පොත් සංඛ්‍යාවක් ලියන ලද්දේ කා විසින්ද? ශුද්ධ පෞල්තුමා විසින්. දෙවෙනි ප්‍රශ්නය. දෙවියන් වහන්සේ මෝසෙස්ට ආඥා 10 දෙන ලද්දේ කුමන කන්ද මතද? සීනය කන්ද මත. නික්මයාම 19 සිට 3 දක්වා කියවන්න. තුන්වෙනි ප්‍රශ්නය. කෙනෙකුගේ අත් ඔසවා තිබෙන තාක් ඊශ්‍රායෙල් වරුන්ට ජය අත්විය. මෙසේ ඔහුගේ අත් හිරු බැස යන තෙක්ම පහතට නොවැටී තිබිණි. ඒ තැනැත්තාගේ නම කුමක්ද? මෝසෙස්. නික්මයාම 17 සිට 12 දක්වා කියවන්න. හතරවෙනි ප්‍රශ්නය. එක්තරා දිවිසේවරයෙකුගේ හිසේ රොදකින් උසලා පොළොවටත් ආසරත් අතරේ එල්ලාගෙන සිටියේය. ඒ දිවිසේවරයා කවුද? එසකියල්. 8:3 බලන්න. පස්වෙනි ප්‍රශ්නය. යේසුස් වහන්සේ මේ වචන පැවසුවේ කාටද? මා අනු එන්න, මම ඔබ මිනිසුන් දිනා ගන්නන් කරමි. ගලීලේ මුහුදේ මසුන් අල්ලමින් සිටි සීමෝන් සහ ඔහුගේ සහෝදර ඇන්ඩ්‍රූට. මාර්ක් 1:17 බලන්න. හයවෙනි ප්‍රශ්නය. යූදස් වෙනුවට තෝරාගත් ගෝලයාගේ නම කුමක්ද? මතියස්. ක්‍රියා 1:23-26 බලන්න. හත්වෙනි ප්‍රශ්නය. අපොස්තලවරු අතරින් තම ආගම වෙනුවෙන් මරණයට පත් කළ පළමු තැනැත්තා කවුද? ජාකොබ්. ක්‍රියා 12:2 බලන්න. අටවෙනි ප්‍රශ්නය. ජෙහෝවා ශාමා යන්නේ අර්ථය කුමක්ද? සමජානන් වහන්සේ එහිය යන්නේ. එසකියල් 28:35 බලන්න. නවවෙනි ප්‍රශ්නය. යේසුස් වහන්සේගේ කුරුසිය උසුලාගෙන යාමට බල කළේ කාටද? සිරේනියේ සීමොන්ට. මාර්ක් 15:21 බලන්න. 10වෙනි ප්‍රශ්නය. බයිබලයේ එක පොතක දෙවියන් වහන්සේගේ නම කෙලින්ම සඳහන් වී නැත. ඒ පොත කුමක්ද? එස්තර්. 11වෙනි ප්‍රශ්නය. යුරෝපයේ ක්‍රිස්තියානි ආගමට හැරුණු පළමු තැනැත්තිය කවුද? ලිදියා. ක්‍රියා 16:14 බලන්න. 12වෙනි ප්‍රශ්නය. තම සහෝදරයන් විසින් වහල්ලොකු ලෙස විකුණන විට යෝසෆ්ගේ වයස වූයේ කීයද? 17යි. උත්පත්ති 37:2 බලන්න. 13වෙනි ප්‍රශ්නය. දෙවියන් වහන්සේ විසින් පවුල්ගේ ඇස් අන්ධ කිරීමෙන් පසුව ඔහුට පෙනීම ලබා දුන්නේ කවුද? අනනියස්. ක්‍රියා 9:17-18 බලන්න. 14වෙනි ප්‍රශ්නය. පාවුල් තුමාව ගල්ගසා මරන්නට තැත් කළේ කුමන නගරයේ වැසියන්ද? லுස්ත්‍රා. ක්‍රියා 14:19 බලන්න. 15වෙනි ප්‍රශ්නය. අවුරුදු 7 යුදායේ රජ බවට පත් වූ තැනැත්තා කවුද? ජෝආෂ්. 2 වංශාවලිය 23 සිට 12 දක්වා කියවන්න. 16වෙනි ප්‍රශ්නය. පැරණි ගිවිසුමේ හමුවන එක්තරා රජෙකුට දෙවියන් වහන්සේ විසින් ලාදුරු රෝගය සෑදෙන්නට ඉඩ හරින ලදී. ඒ රජ කවුද? උස්සියා. 2 වංශාවලිය 26:19 බලන්න. 17වෙනි ප්‍රශ්නය. දෙවියන් වහන්සේ විසින් නිනිවයට යවූ දිවිසේවරයා කවුද? ජෝනා. 1:1-2 බලන්න. 18වෙනි ප්‍රශ්නය. නෝවාගේ කාලයේ පැවති ජල ගැන්මෙන් දින කීයක් පොළොව ජලයෙන් යට වී තිබුණේද? දින 150ක්. උත්පත්ති 7:24 බලන්න. 19වෙනි ප්‍රශ්නය. දෙවියන් වහන්සේ විසින් ඊජිප්තුවට සාගත කීයක් එවන ලද්දේද? 10ක්. නික්මයාම පරිච්ඡේද 7 සිට 12 දක්වා කියවන්න. 20 වෙනි සහ අවසාන ප්‍රශ්නය. මෙම වදන සත්‍යයේද
අසත්‍යයේද? යේසුස්සේ පාවුලට තරවටු කරමින් "සාතන් මා පස්සට යව. නුඹ මට බාධාවක්" කිය. අසත්‍යයි. මෙම වචන යේසුස් වහන්සේ පැවසුවේ පාවුලතුමාට නොව පේතෘස්ටය. මතෙව් 16:23 බලන්න. නැවතත් දිනක අපි තවත් ප්‍රශ්න 20ක් සමග හමු වෙමු. ඔබට යේසු පිහිටයි.